ඇත්ත සිද්ධියක් මේක. මම ඒක කරලා දුන්නා. කොල්ල දවස් 3ක් ගෙදරට ආවා. දැන් අන්න හොඳ ලස්සනට ඉන්නවා. මට මේ දවස් කීපයකට කලින් කතා කරලා ගුරුනාථ මට දෙන්න දෙයක් නැහැ, කරන්න දෙයක් නැහැ. මම කමන්න දරුවෝ වල සතුටින් ඉන්නේ. එන කෙනාට එන්න පුළුවන්. දේවාලේ විවෘතව තියෙන ඕනලාගේ පොයේ දවසට බහලා තියෙන්නේ. අනිත් හැම වෙලාවකම එන්න පුළුවන්. ඒතර විදේශගතවල එන දරුවෝ ඇත්තටම එන්න විදියක් නැහැ. ඒ ළමයි ඔක්කොටම දුරකථන මාර්ගෙන් තමයි සියලු දේවල් කරලා දෙන්නේ. මොකද ඒගොල්ලන්ට කරන දේ සත්‍ය ලෙස කරලා දෙනවා. මම දින 7ක් දින 14ක් විදේශගතවල එන කට ගන්න. මොකද ඔය පැය දෙකට ගුරුකම් කරනකොට ඒක බොරුවක්. මේ Facebook, YouTube, ඒ ජනමාධ්‍ය හැම මාධ්‍යයක් හරහාම මිනිසුන් අසරණ කරනවා. මුදල් කඩාගෙන, මුදල් ගසා කාලා. එහෙම තත්ත්වයක් තමයි අද මේ සමාජෙ පවතින්නේ. නමුත් අපි ඔයාලට හොයලා දෙනවා හොඳ කෙනෙක්, හොඳ දේවාලයක්, හොඳ තැනක් කියලා අපි ඔයාලට පෙන්නනවා. ඒ පෙන්නන්න තමයි අපි අද මේ ගන්න උත්සාහය. හොඳ ගුරුනාථ කෙනෙක් ඔයාලට පෙන්වන්න තමයි මේ අපි අද ආවේ. අයබෝන් ගුරුනාථ. අයබෝන් දරුවෝ. එතකොට මේ ඉන්නේ රූපසිංහ ගුරුතුමා. එහෙම නේද? එතකොට ගුරුනාථේ ඔබ දැන් මිනිස්සුන්ට සුවහසක් මිනිස්සුන්ට දුකටපත් වෙලා ඉන්න මිනිස්සුන්ට සහනයක් කරනවා. එතකොට කොහොමද ඔබතුමා කරන මේ වැඩ රාජකාරිය කොහොමද මොන වගේ දේවල්ද ඔබතුමාට පුළුවන් කොහොමද දේවල්ද කියන්නේ පිටරට එතකොට ලංකාවේ එහෙම ඔබ කරන රාජකාරිය ගැන චුට්ටක් මට දැනුවත් කරොත් පුළුවන් දරුවෝ මෙහෙමයි මම මේ රාජකාරිය කරන්න දැන් ගොඩක් දැන් මට අවුරුදු 40ක් වෙනවා. ඉතින් මේ වෙනි කාලේ වෙනකොට මම අවුරුදු 14 තමයි මම මේ දේවල් ඉගෙන ගත්තේ. මොකද අපේ තාත්තත් එක්ක අපේ අත්ත මුත්තා කිරිකිත ගන්න අපේ තාත්තට කියලා දුන්න දේවල් අපේ තාත්තත් මට කියලා දුන්නා. මොකද අපේ පරම්පරාවක් ඉන්නවා. ඉතින් හිටියට අපි 4 දෙනෙක් ඉන්න තාත්තගේ දරුවෝ. ඉතින් 4 දෙනෙක් හිටියට පිටලා දෙන්නේ මට විතරයි. එයා මේ දාය දුන්නේ මට විතරයි. මොකද තව කෙනෙකුට මේක කරන්න බෑ. මොකද ඒක මට දුන්නේ සත්‍ය කියලා තාත්තා. මේක වාට විතරයි මේක කරන්න පුළුවන් පුතේ. මොකද මගේ හිතේ වංචාවක් අපිට කමක් නැහැ. වචනයකවත් නැහැ. මොකද එයා දන්නවා මම හරි අවංකයි කියන්නේ. මොකද යම් දෙයක් කරන බෝඩ කෑ ගහලා බෝඩ දොඩවල වැඩක් නැහැ. අපි දෙයක් කරන්න බෑ සාධාරණව නේද? යම් කෙනෙක් අපි ගාවට එන්නේ යම් බලාපොරොත්තුවක් කරනවා සාධාරණ කිස්ත කරලා දෙයි කියලා. සල්ලි නෙවෙයි. සල්ලි පැත්තකින් තියන්නකො. සල්ලි හම්බ කරන්න පුළුවන් ඕනේ වෙලාවක නේ. සල්ලි අපිට ඕන තරම් හම්බ කරන්න. නම සල්ලි නෙවෙයි. යම් දෙයක් දන්නවනම් අපි හරි දෙයක් කියලා දෙන්න ඕනේ. නේ? අපි සල්ලි පස්සේ යදී. යම් දෙයක් අපි කරලා දුන්නා. එහෙමයි. එතකොට දැන් ඔය අපිට පිටරට ඉන්න කෙනෙක්ට කොහොමද දැන් ඔය වශී ගුරුකමක් සාමාන්‍යයෙන් දැන් ගොඩාක් දැන් අද සමාජයේ වශී ගුරුකම් කියන තැනට ප්‍රමුඛත්වය වෙලා තියෙනවා. වශී ගුරුකමක් සම්බන්ධව ඔබතුමා කරන්නේ කොහොමද ඔය පිටරට ඉන්න කෙනෙක් අපේ ලංකාවේ හෝ ඒවා ඔය වෙන විදේශක කෙනෙක්ව වශී කරගන්න කොහොමද අපි ඔයා හොඳ වැදගත් කාරණාවක් ආවේ දරුවෝ මෙහෙමයි. ගොඩක් කටේ වශී ගුරුකම් කරලා කියනවා නේද රොඩි දහණින් කරනවා කියන නීච කුලෙන් කරනවා කියන මේ නීච කුලේ කියන එක දන්නේ නැහැ කවුරුවත්. ඔව්. රොඩි දහණින් කව සමහර මේ ගොයගම කට්ටිය මේ රොඩි දහණින් කියලා දාලා ඇඩ් දාගෙන මිනිස්සු හම්බ කරනවා. ඇත්තට මේක හරි අසාධාරණයි. ඒක නිකන් නෑ. විහිළුවක් කියලා මේක දැන් මිනිස්සු හම්බ කරන කණ එක වෙලා දැන් පොඩි එකා පවා දැන් ඇත්තට මම බලනවා සුප්‍රී වහන වල යනවා මේ වගේ දේවල් ව්‍යාජනන් වලින් ඉඳගෙන ඉතින් බලන්න ගියාම දැන් අර විල්ලියා කරන මේ වල්ලියා කියන දැන් වල්ලි විල්ලි කියන මම account number එක මම කියන්නේ මෙයාලගේ දැන් අපි කියමු දැන් අහවල් ගුරු මෑණියෝ කියනවා. ඒතකොට විල්ලියා කියනවා. වල්ලි පරම්පරාවෙන් ආවේ කියනවා. වල්ලි පරම්පරාවෙන් ආපු එකේ මේක නෑ. ඇත්තටම රොඩි දහණෙන් ආපු නීච කුල පරම්පරාවක් තියෙනවා. ඒ වගේ නීච කුලේ වුණත් අපේ සැඩොල් පරම්පරාව මේක. සැඩොල් කියන්නේ ඉස්සර තිබ්බ චණ්ඩාලි. මොකද අශෝක මාලා සාලිය කුමාරයාම ලොකු විස්තරයක් ඒක. මොකද මෙතනදී මම දරුවන්ට පැහැදිලි කරලා දෙන්න පස්සේ මොකද මේ දේවල් පැහැදිලි කරන්නකෝ මේ හොරුන්ට මේක chance එකක් කරනවා. මොකද මේක දැනගෙන හොර වැඩේ කරන්න තව ලේසි. ඒක මොකද අපි පරම්පරාවෙන් ගෙන හින්දා මේ දේවල් හරියාකාරව දන්නවා. ඒක තමයි වශයෙන් බන්ධනයක් කරනකොට ඇත්තටම දෙන්නගේ නන්දේක උනේ. දෙන්න හම්බ වෙලා තියෙන්නේ. චුට්ටක් හරි මොකද දැන් අපි සාමාන්‍යයෙන් ඔය හම්බෙලා කියනකොට මට ආවේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ආශ්‍රය නොකරපු කෙනෙක් අපිට වශී කරගන්න පුළුවන්ද? බෑ ආශ්‍රය නොකරපු කෙනෙක් කියන්නේ මෙහෙම. මූණට දැකලා කතා බහ නොකරන්න ඕනේ නැහැ. මූණට දැකලා ගමේ කියමුකෝ. එහෙම ගමේ දැකලා පොඩි කාලේ දාන එහෙම දැකලා තිබ්බනම් වශී කරගන්න පුළුවන්. නැතුව දැන් ඔය දරුවා මට කිව්වොත් එහෙම දැන් ඉන්දියාවේ ඉන්න මේ ආශ්‍රය රාජ්‍යයේ ඉන්න මට මෙයා වශී කර දෙන්නකො මට ඒක කරන්න බෑ. ඒක බොරුවක්. ඒක ඇත්තටම බොරුව අමුලාවක්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඇත්තටම. දෙයක් කරනවා නම් අපිට පුළුවන්. බැරි නෑ. මොකද මම පරම්පරාගත එක්කනේ. මොකද මගේ ඇගේ නීච කුල සම්බන්ධව ඇගේ තියෙනවා. මම මෙහෙම මම දෙයක් කියන්නම්කෝ. ඔයා දැන් මාව චුට්ටක් හම්බ වෙන්න ආවනේ පොඩ්ඩක් කතා බහ කරන්න. ඔය දරුවා ටිකක් දැනුවත් කරන්න. මගෙන් විස්තර අහගන්න කියන්න. යම් කිසි දෙයක් කරනකොට
එයාගේ කොහොමද පොඩි කාලේ දැන් ගත කරපු ජීවිතේ ඉස්සරහට මොනවද වෙන්න තියෙන්නේ කොහොමද ගෙවල් දොරවල් තියෙන්නේ කොහොමද පෞල් ජීවිතේ කොහොමද වසී බන්ධනක් වෙන්න කියලා මෙයාට මේ ප්‍රශ්නෙට කවුද අකුල් හෙළුවේ මේ ප්‍රශ්නෙට කවුද හරහාට හිටියේ ඒ සිවුර දේවල් මම කියනවා ඒ කිව්වට පස්සේ තමයි සාමාන්‍ය දුරකථන මාර්ගය හරහා කරගන්න පුළුවන්කමක් තියනවාද එහෙම නැත්නම් ඔබතුමා මුණ ගැහෙන්නම එන්න ඕනේද ඒකට හිටියොත් එන්න බෑ පිටරට කට්ටිය තමයි ගොඩක් වැඩ කරගන්නේ ඉතින් මේ කොහොමද කරගන්න එන කෙනාට එන්න පුළුවන් දේවාල විරුද්ධව තියෙන ඕනලාගේ පොයේ දවසට වහලා තියෙන්නේ අනිත් හැම වෙලාවකම එන්න පුළුවන් ඒතර විදේශගතවල එන දරුවෝ ඇත්තටම එන්න විදියක් නැහැ ඒ ළමයි ඔක්කොටම දුරකථන මාර්ගයෙන් තමයි සියලු දේවල් කරලා දෙන්නේ මොකද ඒගොල්ලොන්ට කරන දේ සත්‍ය ලෙස කරලා දෙනවා මම දින 7ක් දින 14ක් විදේශගතවල එන කට්ටිය ගන්න මොකද ඔය පැය දෙකට ගුරුකම් කරනකොට ඒක බොරුවක් ඒක විශේෂයෙන් මට දැනගන්න කාරණාවක් මොකද ගොඩක් කට්ටිය දාලා පැය දෙකෙන් කරනවා පැය දෙකේ විනාඩි 40 ගානේ කරන බොරු දෙකෙන් වරු 3න් දවස් 7න් දවස් 21න් 14න් 21න් කියලා කියනවා එතකොට දැන් ඕක සත්‍යතාවය කොහොමද මට දැනගන්න පුළුවන් සත්‍යතාවය කියන්නේ මෙහෙමයි චූට උදාහරණයක් කියන්න තුවාලයක් හදුනා කියන්නකෝ බෙහෙත් ටික ගන්න ගියාම දොස්තර මහත්තයා ඔක පැය දෙකකින් හොද කරන්නේ නැහැ නේ බෙහෙත් ටිකක් දෙනවා බෙහෙත් ටික දෙනවා බොන්න දවස් 5කට හැබැයි දවස් දෙකෙන් තුවාල හොද වෙන්න පුළුවන් නමුත් බෙහෙත් ටික දවස් 7 බොන්න ඕනේ දවස් 5 පත්තියන් වෙන්න ඕනි කියලා කියනවා අන්න රයිට් එතකොට ඒ වගේ දැන් මේක පූජාව පටන් ගන්නවා නම් අපි දින 7ක් පූජාව තියනවා දේව දේවතා උන්වහන්සේලාට අපි ආරාධනා කරවි කියනවා නම් උන්වහන්සේලා වඩිනකොට උන්වහන්සේලාට බාරයක් වෙනවනේ ඉස්සෙල්ලා පොල් පාටු හරි මොන හරි පාටුවක් බාරයක් වෙන ඕක කනලවක් කරලා අපි කියමු කාලි මෑණියන්ට කියලා මෑණියන්ස වහන්සේ මෙන්න මේ වගේ අපේ දුකට පිහිට වෙන්න අපි අතින් අතරක් කටවරක් පුරා නම් 10000 වාරයක් අපිට සමවල අපිට මේ රාජකාරියකට පිහිට වෙන්න බාර වෙනවනේ ඒතෝරේ බාරය අපි දින 7කට මේ වගේ පූජාවල් තියනවා කියලා බාර වෙන්නේ ඉතින් මේ පැය දෙකකට කරන්න බෑ මොකද පැය දෙකකට ඇත්තට යහනක් හදාගන්න බෑ තනිකර බොරුවක් ඇත්තට බොරුවක් අහුවෙන්නම වන්නක් කෙනෙක් මේ තිරින කට්ටිය ඉන්නවනම් ළමයි බලාගෙන ඉන්නවනම් කිසිම කෙනෙක් ඒ ව්‍යාජන ඒ කට්ටියගේ නම් බලන්න ඒ කට්ටියගේ නම් බලන්න එයාගේ කියන නමයි එයාගේ දැන් ඉන්න නම කියමු මොනවා හරි නමක් කියලා. ඒතර අපි කිව්ව සාන්ත සාමිතුමා හරි මොනවා හරි අරවල්ලියා මේවල්ලියා කියලා එයාගේ බලන්න account number. ඉන්න නගරේ බලන ගම. දැන් මම රූපසී ගුණනාථ මම මාවනැල්ලි. ඉතින් මගේ දුරකථන අංකෙත් ඒ වගේ මගේ account numberෙත් මගේ මේ යන නමත් ඒකම තමයි. ඉතින් දුරකථන අංකේ මට ඇමතුමක් දුන්නාට පස්සේ බලන්න මගේ නම මොකද්ද කියලා රූපසී ගුණනාථ කොහෙද කියලා මම මාවනැල්ලි. මට account number දාන්නකෝ මම account number දෙන්න. ඒක branch එකත් මාවනැල්ල තමයි. සාකාව. මොකද ඒ වෙලාවේ මගේ සාකාව නුවරවත් නෑ බොරුවේ වැඩක් නෑ කප්පිටකම වැඩක් නෑ සල්ලි වැඩක් නෑ සල්ලි බල්ලට දාන්න. ලස්සන ජීවිතයක් ගත කරන්න හොඳ පැත්තක් හරි ගැසලා දෙන්න පුළුවන් මිනිස්සෙක් මම. අනිවාර්යයෙන්. මට එච්චර ඕන. අපි මරණයට කිසි දෙයක් ගෙනියන්නේ නෑ. ඔව් එතකොට ගුරුනාන්සේ දැන් මම ওই දැන් වශී බන්ධන පිළිබඳන කාරණා දැනගත්තේ. ඒක වශී බන්ධනට එහා ගියපු දැන් සාමාන්‍යයෙන් අන්න වින කොඩි වින ඕවා කියලා જાති තියෙනවනේ ගොඩාක් කොඩි වින දේවල් නෙමෙයි කොහොමද ගුරුනාන්සේ කරන්නේ කියන්නේ මෙහෙමයි කොඩි වින මම කොඩි වින කරනවා අඩුයි ඇත්ත කතාව මොකද කොඩි වින කපනවා අපිට කපනවා අපිට කපන්නේ කරපු එක අඩුයි යන්න කරපු අදුර අඩුයි යන්න කපනවා මොකද අදුරෝ මේ ලෝකෙ හිටියට මේවා දීලා තියෙන මේ සාත්‍තර ගොඩාක් මිනිස්සුන්ට වින කරන්න නෙමෙයි හොඳ කරන්න මොකද මිනිස්සු නැති බැරි වෙලාවට මිනිස්සු වැටුණාට පස්සේ අපි දැනගන්න අපි දන්න මේ ගුරුකමෙන් මිනිස්සු ගොඩ ගන්න. ඒ ආරෙන් තව මෙයාලා මොකද අර ගහම වැටෙච්ච මිනිහට ගොඩ යනවාගේ පා ගන්න නෙමෙයි නේද? ඒකනේ වෙන්න ඕනේ. ගොඩාක් මිනිස්සු අහුවෙච්ච කට්ටිය මට කතා කරනවා. පව්. ඇත්තට විදේශගත වෙන ළමයි තමයි ගොඩක් අහුවෙලා තියෙන්නේ. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු ඉඳලා නමුත් කිසි දෙයක් කරලා ෆෝන් බ්ලොක් කරලා බිසි දාලා ඉතින් කතා කරන්නේ. පව් ඇත්තට. තමයි අධිකාරිය ගොඩක්ම වෙන්නේ. එහෙම හොඳ නැහැ. වංචාවක් අපිටකම ඕනේ නැහැ. දන්න දේ හරියාකාරව කරලා තියලා එතකොට මිනිස්සු කීයක් කර දෙයිනේ සන්තෝෂෙන්. නේද? ඒ ආරෙන් මොකද දෙන බොරුවනේ. එහෙම ඕනේ. එහෙම ඕනේ නැහැ. දන්න දේ හරියාකාරව කරලා දුන්නාට පස්සේ ළමයි සලකයි. ගුරුනාන්සේ දැන් කෙනෙකුට මොකක් හරි ලෙඩ රෝගයක් තියෙනවා නම් අපල උපද්‍රවයක් තියෙනවා නම් ඒ පිළිබඳව කොහොමද? මම ඒ නවග්‍රහ මණ්ඩලෙට කියලා සියලු දේවල් බලනවා. ඒ නවග්‍රහ මණ්ඩලේ මොනවාසි කුරුනේ කියලා සෙනසුරු ලැබලාද? ඒ දේවල් මට බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නීතික ඉදිරිපත් කරලා වෙලාවල් ඒකට තමන්ගේ උපන් දවසයි උපන් දිනේ නම ෆොටෝ එක තිබ්බනම් මට ඒ රාජකාරී ටික බලලා හරියාකාරව කියන්න පුළුවන්. ඔව් ඒතර දැන් නාම රූප වශී එහෙම කියලා තියෙනවා. ඔව් නාම රූප වශී බන්ධනය කරන්න පුළුවන්. ඒකද ඒ රාජකාරී කරන විදිය මම තියෙනවා මේ දිනේ මේ දරුවට බලන්න පුළුවන්. මේ ළමයෙක්ගේ වැඩක් කරපු එක මේක කුවේට් එකේ ළමයෙක්ගේ. ඒ ළමයා දැන් උදේත් කතා කරා. ඉතින් මේ රාජකාරී කරනකොට හරියාකාරව කරන්න ඕන. නැතුව මේක දැන් කරනවා කියන්නේ නිකන් පෙන්නලා බෑ. මේ රෝමනා කරන මන්ත්‍ර ටික හරියාකාරව කරන්න ඕනේ. හරියාකාරව මන්ත්‍ර ටික මතුරලා. ඔය ගුරුනාන්සේ කිව්වා පාරම්පරික ආభాෂයක් මාර්ගයෙන් තමයි තමන්ගේ තාත්තගේ සීයාගේ එතකොට ගුරුනාන්සේත් එතකොට පොත්පත් පරිශීලනය කරලා තියෙනවද ඒවා පිළිබඳව මන්ත්‍ර යන්ත්‍ර ඒ જાති කොහොමද මන්ත්‍ර මට කටපාඩම් මන්ත්‍ර මගේ ඇගේ තියෙනවා මොකද හේතුව අපේ තාත්තා එන කාලේ අපි තාත්තත් එක්ක හැමතැනම ගියා අය කියන්නේ ලැජ්ජ වෙනුනේ අපි ඇත්තටම ගොඩක් මිසල්ලිකාරුනේ මේක අපි සල්ලි හැම්බ කරේ නෑ මේ දේ අපි සාත්‍රේ විතරයි කරේ
මොකද ව්‍යාජ විදිහට මිනිස්සුන්ගේ ලක්ෂ ගණන් කෝටි ගණන් අපි ගත්තේ නැහැ. අපිට එහෙම ගන්න බෑ අපි සන්තෝෂෙන් කීයක් හරි දෙන්න කියලා කියන්නේ එච්චරයි. රාජකාරී කරලා දෙනවා. ඕමනා කර පූජා බටුකට යන මුදල්ටියක් තිබ්බොත් දාලා දෙන්න ඒ ටික කරලා දෙන්න කියනවා. නැත්නම් සන්තෝෂේ දේවල්ට උදව්වක් කරන්න එච්චරයි. ඒ අරන මට මම වැඩේ කරලා දුන්නානේ මට ලක්ෂ 5ක් දෙන්න ලක්ෂ 10ක් දෙන්න කියලා කවදා මිනිස්සුක් අසරණ කරලා නැහැ අසරණ කරන්නේ නැහැ. දන්න සාත්‍රය හරියාකාරව කරලා දෙනවා. ඒ අරන මිනිස්සුන්ගේ තලාපෙලා එහෙම ගන්නෙ නැහැ සතමනාක. අද අපි සම්බන්ධ වෙන්නේ රූපසිංහ ගුරුතුමා සමග. গুপ্ත විද්‍යාව සම්බන්ධව කරුණාකාරණ රසක් ඔහු අපිට කියලා දුන්නා. ඔබලාටත් ඔහුට සම්බන්ධ වෙන්න ඕන නම්, ඔහුගෙන් කරුණාකාරණ දැනගන්න ඕන නම්, ඔහුගෙන් පීඩක් ලබා ගන්න ඕන නම් මේ තිරේ දිස්සන දුරකථන අංකයට හැමතුමක් දෙන්න පුළුවන්. ඒ දීලා ඔහුගෙන් පීඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේම තවත් වැඩසටහනක් එක්ක අපි ආයිමත්